හෙලෝ ළමයි අද මම ඔයාලට රසම රස පුංචි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. මේ වගේ රසම රස මිනි පීස් එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා ලේසියෙන්ම අපි බලලා ඉමු. මුලින්ම ඊස්ට් මේස හැඳි 3කුයි සීනි මේස හැඳි 6කුයි උණු වතුර මද උණු වතුර කෝප්ප 3කුයි එකට එකතු කරලා හොඳින් ඊස්ට් ටික දිය වෙනකල්ම හොඳින් කූරු ගා ගන්න ඕනේ. ඊට පස්සේ රෙදි කඩකින් වහලා විනාඩි 5ක් විතර පිපෙන්න තියන්න ඕනේ ඊස්ට් ටික. විනාඩි 5කට වගේ පස්සේ පාන් පිටි කෝප්ප 9කුයි කිරි පිටි මේස හැඳි 3කුයි ලුණු අපිට ඇති ප්‍රමාණයෙන් බේකින් පවුඩර් මේස හැඳි 2කුයි දාලා හොඳින් කලවම් කරලා ඒකත් විනාඩි 5ක් විතර පිපෙන්න තියන්න ඕනේ. ඊට පස්සේ තෙල් කෝප්පයක් හෝ නැත්තම් බටර් මෙල්ට් කරගෙන ඒ කෝප්පයක් හෝ එකතු කරලා ඒකත් හොඳින් අනාගෙන ඒ අනාගත්ත මිශ්‍රණය ඩබල් වගේ වෙනකල් ඒ කියන්නේ පැය කාලක් වගේ වෙනකල් තියලා තියන්න ඕනේ. ඊට පස්සේ තමන්ට ඇති ප්‍රමාණයට පාන් පිටි චුට්ටක් ඉහගෙන එහෙම තමන්ට ඇති ප්‍රමාණයට රවුම් පීසවල සයිස් එක කපාගෙන තමන්ට ඕන විදියට තමන් ආස දේවල් දාලා වෙජිටේරියන් අය ඒ විදියට ඒ කියන්නේ චිකන් ඒවා මේවා කන්න කැමති අය චිකන් සොසේජස් තමන්ට ඕනම දෙයක් දාලා සෝස් වර්ග මයෝනිස් ඒ දේවල් දාලා මේ ඒක පීසා එක ලස්සනට තමන්ට ආස විදිහට සරසගෙන බේක් කරගන්න තමයි තියෙන්නේ. මම කියනවට ඔයාලා මේ විදිහට හදලා බලන්නකෝ. කඩේ පීසා එක වගේම රසට ඒ විදිහටම ඒ ලස්සනටම තමන්ට හදාගන්න පුළුවන් ගෙදරදිම ලේසියෙන්ම. මම මේ ගත්ත ප්‍රමාණයන් අනුව මම හදපු පීසා සයිස් එකට පීසා 25ක් විතර මට හදාගන්න පුළුවන් වුණා. ඔයාට එච්චර ප්‍රමාණයක් අවශ්‍ය නැත්නම් සමානුපාතිකව මේ දේවල් ඒ කියන්නේ අඩු වැඩි කරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට හදාගන්න පුළුවන්. වැඩි වියදමක් නැතුවම තමන්ට තියෙන දේවල් වලින් මේ පීසා එක වර්ණවත් කරගෙන රස වැඩි කරගන්න තමන්ට පුළුවන්කම තියෙනවා. මයෝනිස් මොසරැල්ලා චීස් ඒ දේවල් තමන්ට තියෙනවා නම් දාගෙන ඉතින් හදාගන්න පුළුවන්. ඒ විදියට ලස්සනට සරසගත්ත පීසා එක සෙල්සියස් අංශක 200ට ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 15ක් පමණ බේක් කරගෙන රස බලන්න පුළුවන්. එහෙනම් ඉතින් ඔයාලත් ගෙදරදිම ලේසියෙන්ම පීසා හදලා කාලා රස කොහොමද කියලා මටත් කියන්නකෝ. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසක හමු වෙනකල් සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ මම තරු.